කලින් කොටස ඉවර වුණේ වෙන්බින් ටියන්ට එයාගේ හිතේ මෙච්චර දවසක් තිබ්බ දේ කියන තැනින්නේ. වෙන්බින්ගේ මේ වැඩෙන් ටියන් හොඳටම ෂොක් වෙලා ගල් ගැහිලා ඉද්දි වෙන්බින් හොස්ටල් එකට යන්න මෙතනින් පිටත් වෙනවා. වෙන්බින්ගේ පිටිපස්සෙන් යන ටියන් කල්පනා කරන්නේ වෙන්බින් එයාට විහිළුවක්ද කරේ කියලා. මොකද වෙන්බින් කලින් ඉඳන්ම එයාට සලකපු විදියට ටියන්ට විශ්වාස කරන්න බෑ වෙන්බින් එයාට ආදරය කරනවා කියන එක. වෙන්බින් කිව්වේ ඇත්තක් වුණත් ටියන් දැන් හිතන්නේ එයා කොල්ලෙක් විදියට වෙන්බින්ගේ ආදරේ පිළිගන්නේ කොහොමද කියලා. මොකද ටියන් තාමත් දන්නේ නැහැ වෙන්බින් එයාගේ රහස ගැන දන්නවා කියන එක. මෙහෙම කල්පනා කර කර ඇවිදින ටියන්ව එකපාරටම ගිහින් වෙන්බින්ගේ ඇඟේ වදිනවා. මේ වෙලාවේ වෙන්බින්ට තේරෙනවා ටියන් මේ වෙද්දි හොඳටම කන්ෆියුස් වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ නිසා වෙන්බින් ටියන්ගේ අත අල්ලගෙනම ආයෙත් හොස්ටල් එකට යන්න පිටත් වෙනවා. හොස්ටල් රූම් එකට ආවට පස්සේ වෙන්බින් වොෂ්රූම් එකේ ඉන්න අතරේ ටියන් කල්පනා කරන්නේ එයා කෙල්ලෙක් කියන එක වෙන්බින්ට කියන්න ඕනේ වුණත් එයා ඒක කොහොමද කියන්නේ කියලා. මේකට අදහසක් කල්පනා කරන ටියන් කරන්නේ එයාගේ ෆොටෝ එකක් ෆස්ට් එයිඩ් බොක්ස් එකට දාන එක. ඒත් එක්කම වොෂ්රූම් එකෙන් වෙන්බින් එළියට එන නිසා කලබල වෙන ටියන් ඉක්මනටම ෆ්‍රිජ් එකේ දොර ඇරලා ඔළුව ෆ්‍රිජ් එක ඇතුළට දාගන්නවා. ටියන්ගේ මේ අමුතු හැසිරීමෙන් පුදුම වෙන වෙන්බින් ඒ ගැන අහද්දි ටියන් කියනවා එයාගේ එක ඇහැක් එකපාරටම රිදෙන්න ගත්ත නිසායි මූණ ෆ්‍රිජ් එක ඇතුළට දැම්මේ කියලා. එයාගේ ඇහැට දාන්න බෙහෙත් එක ෆස්ට් එයිඩ් බොක්ස් එකෙන් අරන් දෙන්න කියලා ටියන් කියනවා වගේම ටියන්ගේ ප්ලෑන් එකේ විදියටම මේක ගන්න යන වෙන්බින් ටියන්ගේ ෆොටෝ එක දකිනවා. වෙන්බින් මේ ෆොටෝ එක පෙන්නලා ඒ ගැන අහද්දි ටියන් කියනවා මේ ඉන්නේ එයාගේ නංගි කියලා. එයාගේ නංගිගේ පෙනුම එයාගේ පෙනුමට ගොඩක් සමාන නිසා වගේම එයාගේ නංගි ගොඩක් ලස්සන නිසා වෙන්බින්ට එයාගේ නංගිව අඳුන්නලා දෙන්නම් කියලා ටියන් වෙන්බින්ට කියනවා. මොකද ටියන්ට ඕනේ කරන්නේ කොල්ලෙක් විදියට නැතුව කෙල්ලෙක් විදියට වෙන්බින් එක ඩේට් කරන්න. ඒත් වෙන්බින් මේකට කැමති වෙන්නේ නැති නිසා ටියන් ආයෙත් අහන්නේ ඇයි වෙන්බින්ට එයාගේ නංගිට කැමති වෙන්න බැරි කියලා. ඒත් එක්කම එකපාරටම වෙන්බින් ටියන්ව ඇඳට තල්ලු කරලා ටියන්ට ලං වෙනවා වගේම මේකෙන් ටියන් හොඳටම ෂොක් වෙනවා. වෙන්බින් ටියන්ට කියන්නේ ටියන්ට සමාන අය කොච්චර හිටියත් එයා ආදරය කරන්නේ ටියන්ට විතරයි කියලා. එයාට ටියන් ලස්සන වුණත් නැතත් ටියන් කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ඒකෙන් වැඩක් නෑ කියලා වගේම එයා ආදරය කරන එකම කෙනා ටියන් විතරයි කියලා වෙන්බින් කියනවා. වෙන්බින් කරන මේ දේවල් වලින් වෙන්නේ ටියන්ගේ හાર્ට් බීට් එක තව තවත් වැඩි වෙන එක. මේ වෙලාවේ වෙන්බින්ගෙන් ගැලවිලා මෙතනින් යන්න ඕන නිසා ටියන් එයාට හොඳටම නිදිමතයි කියලා නිදාගන්න යනවා. ඊළඟ දවසේ වෙන්බින් එක අයිස් රින් එක ක්ලීන් කරන අතරේ ටියන් කල්පනා කරන්නේ එයා කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් කියන එක වෙන්බින්ට කියන්නේ කොහොමද කියලා. ආදරයක් බොරුවකින් පටන් ගන්න එක හොඳ දෙයක් නෙවෙයි නිසා ටියන් එයාගේ හිතට ධෛර්යය අරගෙන වෙන්බින්ට කියන්න හදනවා එයාගේ රහස ගැන. ටියන් ගොතගගහ වෙන්බින්ට කියනවා එයා මෙච්චර කාලයක් වෙන්බින්ගෙන් හංගපු දෙයක් තියෙනවා කියලා. ටියන් මේ විදියට එයාගේ රහස කියන්න උත්සාහ කරද්දි වෙන්බින් කරන්නේ එකපාරටම ටියන්ව කිස් කරන එක. ඊළඟට වෙන්බින් ටියන්ට කියන්නේ ඔයා කලින් ඉඳන්ම මට කැමතියි කියන එක නේද ඔයා කියන්න හදපු රහස කියලා. මේ වෙලාවේ ටියන් සහ වෙන්බින් එකිනෙකාට ලං වෙලා ඉන්න අතරේ කෙනෙක් මෙතනට එනවා ඇහෙන නිසා මේ දෙන්න දෙපැත්තට වෙනවා. මේ විදියට මෙතනට එන්නේ වෙන්බින්ගේ අම්මා. වෙන්බින්ගේ අම්මා ටීම් එකේ හැමෝටම ගිෆ්ට් වගේක් ගෙනත් තියනවා වගේම වෙන්බින් එයාගේ අම්මගේ ඇසිස්ටන්ට් එක්ක ඒ ගිෆ්ට් ටීම් එකේ අයට බෙදලා දෙන්න මෙතනින් යනවා. ටියනුත් වෙන්බින්ගේ අම්මට ස්තුති කරලා මෙතනින් යන්න හදනවා වුණත් වෙන්බින්ගේ අම්මා ටියන්ව නවත්ත ගන්නවා. වෙන්බින්ගේ අම්මා කියනවා එයා කලින් වෙන්බින් සහ ටියන් අතර සිද්ධ වුණ දේ දැක්ක කියලා. මේකෙන් හොඳටම බය වෙන ටියන් වෙන්බින්ගේ අම්මට කියනවා ඒක වැරදි වැටහීමක් කියලා. ඒත් වෙන්බින්ගේ අම්මා ටියන් වෙන්බින්ව මැච් එක දවසේ කිස් කරපු වෙලාවේ ගත්ත ෆොටෝ එකක් පෙන්නලා අහන්නේ
මේකත් වැරදි වැටහීමක්ද කියලා. මේක දැක්කට පස්සේ ටියන්ට කට උත්තර නැති වෙනවා. එදා ටියන් වෙන්බින්ව අයිස් රින් එකෙන් එළියේදී කිස් කරපු වෙලාවේ ඒක සීනියර් ටීම් එකේ කෙනෙක් දැකලා ෆොටෝ එකක් අරගෙන ඒක වෙන්බින්ගේ අම්මට එවලා තියෙනවා. ටියන් වෙන්බින්ගේ අම්මට එයාගේ ඇත්ත ගැන කියන්න උත්සාහ කරත් වෙන්බින්ගේ අම්මා ටියන්ට වෙන්බින් එක තියෙන මේ අනවශ්‍ය සම්බන්ධය නවත්ත ගන්න කියලා මෙතනින් යන්න යනවා. ටියන් ගොඩක් අප්සෙට් එකෙන් ආයෙත් රූම් එකට එනවා වගේම මේ සිද්ධ වුණ දේ ගැන කිසිම දෙයක් දන්නේ නැති වෙන්බින් ටියන්ගෙන් අහන්නේ ඔයා කවද්ද මගේ අම්මට අම්මා කියලා කතා කරන්න කියලා. ටියන් එයාට ආයෙත් මේ වගේ විහිළු කරන්න එපා කියලා ඇඳට යන්න හදනවා වගේම වෙන්බින් ටියන්ව නවත්තලා අහන්නේ මෙහෙම හැසිරෙන්න මොකක්ද සිද්ධ වුනේ කියලා. ටියන් කිසිම දෙයක් නෑ කියලා යන්න හදනවා වුණත් වෙන්බින් දිගටම ඒ ගැන අහන නිසා ටියන් කියනවා එයාගේ හිතේ වෙන්බින් ගැන යාළුවෙක් විදියට ඇරෙන්න වෙන කිසිම විදියක හැඟීමක් නෑ කියලා. ඒත් එයාට දිගටම වෙන්බින්ගේ යාළුවෙක් විදියට ඉන්න ඕන නිසායි කලින් මේ ගැන කියන්න බැරි වුණේ කියලා ටියන් කියනවා. මෙහෙම කියලා ටියන් රූම් එකෙන් එළියට යනවා වගේම මේ වෙලාවේ වෙන්බින්ට තේරෙනවා ටියන්ට මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද ටියන් එයාට ආදරය කරන්නේ නෑ කියන එක වෙන්බින් කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ. මේ අතරේ වෙන්බින්ගේ අම්මා වෙන්බින්ට නොකිය එයාව හම්බ වෙන්න එන්න කියලා ටියන්ට මෙසේජ් එකක් දාන නිසා ටියන් ඉක්මනටම යනවා වෙන්බින්ගේ අම්මව හම්බ වෙන්න. වෙන්බින්ගේ අම්මා දැනගෙන තියෙනවා ටියන් කියන්නේ කෙල්ලෙක් කියන එක. ඉතින් වෙන්බින්ගේ අම්මා ටියන්ට කියන්නේ එයා මේ ලෝකේ අකමැතිම අය තමයි බොරුකාරයෝ කියලා. ඒ නිසා එයාගේ පුතාගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න කියලා වගේම එහෙම නැති වුණොත් එයා මේ ගැන යුනිවර්සිටි එකට රිපෝට් කරනවා කියලා වෙන්බින්ගේ අම්මා ටියන්ට කියනවා. ටියන් එයාට සිද්ධ වුණ දේ ගැන පැහැදිලි කරන්න කොච්චර උත්සාහ කරත් වෙන්බින්ගේ අම්මා ටියන් කියන කිසිම දෙයක් අහන්න සූදානම් නෑ. ටියන්ට පාරේ ඉන්න සිද්ධ වුණත් අනිවාර්යයෙන්ම ඉක්මනටම හොස්ටල් එකෙන් අයින් වෙන්න කියලා වෙන්බින්ගේ අම්මා මෙතනින් යන්න යනවා. ආයෙත් යුනිවර්සිටි එකට යන ටියන් ගොඩක් දුකෙන් කල්පනා කරන්නේ එයා කොහොමද වෙන්බින්ට සැකයක් ඇති නොවෙන්න වෙන්බින්ගෙන් ඈත් වෙලා හොස්ටල් එකෙන් අයින් වෙන්න කියලා. ඒත් එක්කම මෙතනට එන වෙන්බින් ටියන්ගෙන් අහන්නේ රිජෙක්ට් උනේ මාව වුණත් ඇයි ඔයා දුකින් ඉන්න කියලා. මේ වෙලාවේ ටියන් තීරණයක් ගන්නවා වෙන්බින්ගේ හිත රිද්දලා හරි වෙන්බින්ගෙන් ඈත් වෙනවා කියලා. ඉතින් මේකට ටියන් පාවිච්චි කරන්නේ වෙන්බින්ගේ අසනීපය. ටියන් වෙන්බින්ට කියනවා වෙන්බින්ගේ අසනීපය ගැන වගේම වෙන්බින්ට පේන එකම කෙනා එයා විතරයි කියලා එයා දන්නවා කියලා. මේකෙන් වෙන්බින් හොඳටම ෂොක් වෙනවා. මේක කලින් කිව්වේ නැති එකට වෙන්බින් ටියන්ගෙන් සමාව ඉල්ලලා කියන්නේ එයාට පේන එකම මූණ ටියන්ගේ මූණ කියන එක ඇත්ත කියලා. ඉතින් ඊළඟට ටියන් වෙන්බින්ට චෝදනා කරන්නේ වෙන්බින් එයාට ලං වුණේ වගේම එයාට ආදරේ කියලා කිව්වෙත් වෙන්බින්ගේ අසනීපය හොඳ කරගන්න එයාව පාවිච්චි කරන්න හිතාගෙන කියලා. මෙහෙම කියලා ටියන් මෙතනින් යන්න හදනවා වුණත් වෙන්බින් ටියන්ව නවත්තලා කියන්නේ මුලින්ම එයා ටියන්ට ලං වුණේ එයාට ටියන්ගේ මූණ විතරක් පේන්නේ ඇයි කියලා දැනගන්න ඕනේ වුණ නිසා වුණත් පස්සේ එයා ටියන්ව එයාගේ හොඳම යාළුවා කරගත්තේ වගේම ටියන්ට ආදරය කරන්න පටන් ගත්තේ අවංකවම කියලා. ඒත් ටියන් වෙන්බින්ට කියන්නේ වෙන්බින් එයාව පාවිච්චි කරා කියලා වගේම වෙන්බින්ගේ හැඟීම් ඔක්කොම බොරුවක් කියලා. ඒ නිසා ආයෙත් කවදාවත් එයාට වෙන්බින්ව දකින්න ඕනේ නෑ කියලා ටියන් මෙතනින් යන්න හදනවා වුණත් වෙන්බින් ටියන්ව ඇදගෙන එනවා මින්ජුන්ගේ ස්ටුඩියෝ එකට. මෙතනදී වෙන්බින් එයා මොලේ ඉඳන්ම ඇඳපු ටියන්ගේ චිත්‍ර පෙන්නනවා වගේම මේවා දකින්න ටියන් ගල් ගැහිලා බලාගෙන ඉන්නවා. වෙන්බින් එයා මොලේ ඉඳන්ම ටියන්ව ඇඳපු දවස් ගැන මතක් කරලා ටියන්ට පැහැදිලි කරන්නේ එයාගේ හදවතේ ටියන්ව මොලේ ඉඳන්ම විශේෂ ඒ වගේම වැදගත් කෙනෙක් වුණා කියලා. මෙතනට එන්න කලින් ඉඳන්ම ලොකු වේදනාවකින් හිටපු ටියන්ගේ හිතට මේ දේවල් වලින් තවත් වේදනාවක් එකතු වෙනවා වගේම ටියන්ගේ ඇස්වලට නිකම්ම කඳුළු වෙනවා. ඒත් වෙන්බින් මොන දේ කිව්වත් ටියන්ට පුළුවන්කමක් නැහැ
වෙන්බින්ට අවංක වෙන්න. මේ නිසා වෙන්බින් එයාට කලින් දවසේ දාපු නෙක්ලස් එකත් මෙතනින් තියලා ටියන් මෙතනින් යන්න හදනවා. එයාට මේ චිත්‍රවලින් කිසිම වැඩක් නැහැ කියලා වෙන්බින්ට කියලා. ඒත් වෙන්බින් ටියන්ව තුරුල් කරගෙන කියන්නේ එයා කවදාවත් ටියන්ව පාවිච්චි කරන්න හිතුවේ නෑ කියලා වගේම එයා අවංකවම ටියන්ට ආදරය කරනවා කියලා. මේ වෙලාවේ ටියන් මෙච්චර වෙලාවක් හිර කරගෙන හිටපු කඳුළු නිකම්ම ගලාගෙන යන්න පටන් ගන්නවා. වෙන්බින් කියනවා මේ අසනීපය නිසා එයාට අනිත් අයගේ මූණු මුළු ජීවිත කාලෙම නොපෙනුනත් එයාට ඒකෙන් ප්‍රශ්නයක් නෑ කියලා. එයාට ඕන කරන්නේ හැමදාටම ටියන්ගේ මූණ දකින්න විතරයි කියලා වෙන්බින් ගොඩක් දුකින් කියනවා. ටියන්ට මේ වෙලාවේ වෙන්බින්ව තුරුල් කරගන්න ඕනේ වුණත් ටියන් එයාවම නවත්ත ගන්නවා. ඊළඟට ටියන් කරන්නේ වෙන්බින් භාගයක් ඇඳලා තිබ්බ එයාගේ චිත්‍රයක් කෑලි කෑලි වලට ඉරලා දාලා එයාට තවත් වෙන්බින්ගේ බොරු අහන්න ඕනේ නෑ කියලා මෙතනින් යන්න යන එක. මේ වෙලාවේ වෙන්බින්ගේ ඇස් වලින් එක දිගට කඳුළු කඩන් වැටෙන්න පටන් ගන්නවා වගේම වෙන්බින් අඬම ටියන් ඉරපු චිත්‍රයේ කෑලි එකතු කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ ටියන් දැනගන්නවා වෙන්බින්ගේ අම්මා වෙන්බින්ව යුනිවර්සිටි එකෙන් අයින් කරගෙන වෙන්බින් එක්කම ඕස්ට්‍රේලියාව වලට යන්න හදනවා කියන එක. ඒත් වෙන්බින්ගේ හීනය වෙන්නේ දිගටම අයිස් හොකි සෙල්ලම් කරන එක නිසා ටියන් වෙන්බින්ගේ අම්මව හම්බ වෙන්න ගිහින් ඉල්ලනවා එයාට කරන්න කියපු හැමදේම එයා කරලා වෙන්බින්ගෙන් ඈත් වුණ නිසා දිගටම වෙන්බින්ට ලිව්වේ යුනිවර්සිටි එකේ ඉන්න දෙන්න කියලා. ඒත් වෙන්බින්ගේ අම්මා කියන්නේ වෙන්බින් කොහෙද ඉන්න ඕනේ කියන එක ටියන්ට අදාළ නෑ කියලා වගේම වෙන්බින්ට අයිස් හොකි සෙල්ලම් කරන්න ලිව්වේ යුනිවර්සිටි එකේම ඉන්න ඕනේ නෑ කියලා. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා ටියන්ට සිද්ධ වෙනවා වෙන්බින්ගේ අසනීපයට දැනට තියෙන එකම බෙහෙත එයා කියන එක වෙන්බින්ගේ අම්මට කියන්න. එයා ළඟ නැති වුණොත් වෙන්බින්ට ආයෙත් වෙන කාගේවත් මූණක් බලන්න පුළුවන් වෙන එකක් නෑ කියලා වගේම එහෙම වුණොත් වෙන්බින්ට එයාගේ හීනේ හැබෑ කරගන්න වෙන්නේ නෑ කියලා ටියන් කියනවා. ඒ නිසා වෙන්බින්ගේ අසනීපේ හොඳ වෙනකන් ලිව්වේ යුනිවර්සිටි එකේ ඉන්න ඉඩ දෙන්න කියලා වගේම වෙන්බින්ගේ අසනීපේ හොඳ වුණාම එයා වෙන්බින්ගෙන් හැමදාටම ඈත් වෙන්නම් කියලා ටියන් වෙන්බින්ගේ අම්මට කියනවා. වෙන්බින්ගේ අම්මා ටියන්ට කියනවා එයා ඒකට අවසර දෙන්න නම් ටියන් එක දෙයක් කරන්න ඕනේ කියලා. ඒ තමයි ටියන් දවස් 3ක් ඇතුළත ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගෙන ඒක හැමෝටම දැනුම් දෙන්න ඕනේ කියන එක. මොකද වෙන්බින් ටියන්ගේ ඇත්ත දන්නවා කියලා මින්ජුන් නැරෙන්න වෙන කවුරුවත්ම දන්නේ නැති නිසා වෙන්බින්ගේ අම්මා හිතනවා ටියන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම වෙන්බින් ටියන්ව හිතින් අතාරී කියලා. වෙන්බින්ගේ අම්මව හම්බ වෙලා ඊළඟට ටියන් යනවා රෝව්ව හොයාගෙන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට රෝව්ව හැමෝටම පෙන්වන්න හිතාගෙන. ඒත් මේ වෙලාවේ තමයි ටියන් දැනගන්නේ රෝව් දවස් කීපයක ට්‍රිප් එකක් ගිහින් කියන එක. ඉතින් මේ වෙද්දි ටියන් 17 කල්පනා කරන්නේ දවස් 3ක් ඇතුළත එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයන්නේ කොහෙන්ද කියලා. මේ දවසේ ටියන් වැරදීමකින් සීනියර් මියාओගේ ඇඟේ හැප්පෙනවා. ටියන් මියාओගෙන් සමාව අරගෙන මෙතනින් යන්න හදනවා වුණත් මියාओ ටියන්ව නවත්තලා එකපාරටම කියන්නේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න කියලා. ඉතින් ඊළඟ දවසේ ටියන් මියාओ එක්ක අනිත් අය ප්‍රැක්ටිස් කරන තැනට එනවා වගේම මේ දෙන්නව දැකලා ටීම් එකේ හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මියාओ ටීම් එකේ හැමෝටම කියනවා එයා තමයි ටියන්ගේ අලුත්ම ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ටියන් මෙහෙම කරන්නේ වෙන්බින්ගේ හිත කඩන්න වුණත් මේ වෙලාවේ වෙන්බින්ට ටියන් මේ කරන දේවල් ගැන ඇති වෙන්නේ ලොකු ප්‍රශ්නයක්. ටියන් මියාओට කිව්වත් එයා දැන් ප්‍රැක්ටිස් කරන්න යන නිසා මියාओට මෙතනින් යන්න කියලා මියාओ කියනවා එයා අද දවසම ටියන් එක්ක ඉන්න වෙන් කරගත්ත නිසා එයා ටියන් ප්‍රැක්ටිස් වෙන දිහා බලන් ඉන්නවා කියලා. මෙතනට එන වෙන්බින් එයා ගෙදර යනවා කියලා වගේම ඒ ගැන කෝච්චෙන්ට කියන්න කියලා මෙතනින් යන්න යනවා. වෙන්බින් මෙතනින් යන දිහා බලන් ඉන්න ටියන් හිතනවා මේ විදියට වෙන්බින්ට එයා ගැන තියෙන කැමැත්ත නැති වෙලා යයි කියලා.
මියාවෝ ටියන්ගේ ටීම් එකේ අය ඉස්සරහා ටියන්ට ගොඩක් ලං වෙලා ඉන්නවා. වේලියන් නැරෙන්න මේක දකින ටීම් එකේ අනිත් අයට නම් ටියන් ගැන ඇතිවෙන්නේ ලොකු ඊර්ෂ්‍යාවක්. මොකද මේ හැමෝම හිතන්නේ ටියන් කියන්නේ යාළ වගේම කොල්ලෙක් කියලානේ. ඒත් මේ වෙද්දි මියාවෝ හැසිරෙන විදියෙන් අපහසුතාවයට පත්වෙන ටියන් මියාවෝට කියනවා එයාට මියාවෝගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න බෑ. මොකද එයා කෙල්ලෙක් කියලා. ටියන් හිතුවත් මියාවෝ මේක අහලා පුදුම වෙයි කියලා. මේ වෙලාවේ තමයි ටියන් දැනගන්නේ මියාවෝ එයාව හම්බ වුණ පළවෙනි දවසේ ඉඳන්ම එයා කෙල්ලෙක් කියන එක දැනන් ඉඳලා තියෙනවා කියලා. ඒ නිසා තමයි මියාවෝ හැමතිස්සෙම ටියන්ට උදව් කරලා ටියන්ව ළඟින්ම ආශ්‍රය කරලා තියෙන්නේ. ඒ වගේම ටියන් එයාට දවස් 3ක් ඇතුළත ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕනේ කියලා රෝව් එක කියන එක මියාවෝට ඇහිලා තියෙනවා. ඒ නිසා තමයි මියාවෝ ටියන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ දේවල් ඇහුවට පස්සේ ටියන්ගේ හිතට දැනෙන්නේ සතුටක් වගේම සැනසීමක්. ඒ වගේම මියාවෝට තේරිලා තියෙනවා ටියන් සහ වෙන්බින් එකිනෙකාට ආදරය කරනවා කියන එක. මේ නිසා මියාවෝ කියනවා ටියන්ගේ හිතේ ඉන්න කෙනා හැසිරෙන විදියෙන් කියන්න පුළුවන් ඒ කෙනා ටියන් කියන්නේ කෙල්ලෙක් කියන එක කලින් ඉඳන්ම දන්නවා කියන එක කියලා. ඒ නිසා ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න එයාගෙන් කෙලින්ම ගිහින් අහන්න කියලා මියාවෝ කියද්දි ටියන් මියාවෝට ස්තුති කරලා වෙන්බින්ව හොයාගෙන යන්න මෙතනින් යනවා. මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.